මම මේ ඇවිල්ලා ඉන්නේ 1990 අවුරුද්දේ ජර්මනි ඕස්ට්‍රියාවට. මම දැක්කා පින්සලක් අතින් ගත්ත පුංචි කොල්ලෙක්ව. ඒ පොඩ්ඩට තිබුණා හරි ලස්සන හීනයක්. මම දවසක මුළු ලෝකෙම හඳුනන දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වෙන්න කැමතියි. පුංචි කොල්ලගේ පොත්වල පිටු පිරලා තිබුණේ එයාගේ අතින් ඇඳපු ගොඩනැගිලිවල පාලංවල වගේම ස්වභාවික පරිසරයේ ලස්සන චිත්‍රවලින්. ඒවා කොච්චර ලස්සන වුණත් මේ කතාව නම් ඔයාලා හිතන තරම් ලස්සන එකක් නෙවෙයි. ඒ හීනෙට වැඩිපුරම විරුද්ධුනේ එයාගේ තාත්තා. චිත්‍රවලට පුළුවන් ද ඔබට කණ්ඩ අදින්න දෙන්න. තේරුමක් ඇති දෙයක් කරපම් මෝඩයා. ඒ ගෙදර හීන දකින්න සුදුසු තැනක් උනේ නැහැ. තාත්තගේ දැඩිකමයි නිරන්තර පහර දීම එක්කයි එයාගේ ළමා කාලය ගෙවුනේ. එයාගේ සංවේදී හිත තාත්තගේ සැරයට යටතේ දිනෙන් දින තැලී පොඩි වී ගියා. චිත්‍ර ශිල්පියෙක් වෙන එයාගේ එකම හීනය පියාගේ කටහඬ යටතේ ගොළු සිතුවිල්ලක් වුණා. එයාට තිබුණු එකම සැනසීම එයාගේ අම්මා වුණත් එයා වයස 18 දී එයාට ඇයත් අහිමි වුණා. ඔහු අනාථයෙක් බවට පත් වුණා. වියානා නුවර කලා ඇකඩමියකට ඔහු අයදුම් කරන්නේ කොහොම හරි තමන්ගේ හීනේ හැබෑ කරගන්න. නමුත් දෙවතාවක්ම ඔවුන් එයාව ප්‍රතික්ෂේප කරන්නේ ඔහුට කිසිදු දක්ෂතාවයක් නැහැයි කියමින්. සමාවෙන්න දරුවෝ අපිට බෑ ඔයාව බදවා ගන්න. ඔයා එච්චර දක්ෂ කෙනෙක් නෙවෙයි. බලාපොරොත්තු සුන්නිච්ච මේ තරුණයා ඊට පස්සේ ඉතා කටුක ජීවිතයක් ගත කරමින් ඉදිරියට යමින් අනුකම්පා විරහිත රාක්ෂයෙක් බවට පත් වුණා. පසු කාලයක ජර්මනියේ පාලකයා වූ මොහු මුළු ලෝකෙම ලේ පාටින් පාට කළ අධම රාක්ෂයෙක් බවට පත් වුණා. ලෝක ඉතිහාසයටම කළු පැල්ලමක් වන ඔහු නමින් ඇඩෝල්ෆ් හිට්ලර්. මේ කතාව දැකපු මම මගෙන්ම ආපහු අහපු දෙයක් තියෙනවා. මේ වගේ තවත් නම් ගොඩාක් කතා ඇති. අපි අද දුෂ්ටයෝ කියන මේ මිනිස්සු මේ ලෝකෙට ඉපදුනෙත් නරක මිනිස්සු විදිහටද? නැත්නම් මේ ලෝකෙට දුෂ්ටයෝ නිර්මාණය වුණේ මිනිස්සුන් අපිම තවත් මිනිසෙට කරපු කියපු දේවල් නිසාද? Villains are not born, they are made. අපි හැම කෙනෙක්ම කවදා හරි දවසක මේ ලෝකේ අතහැරලා යයි. ඒත් ජීවත් වෙලා ඉන්න ටික කාලෙදී තව කෙනෙක්ගේ හීන නැති කරන, නිදහස නැති කරන, ජීවත් වෙලා ඉන්න මිනිහෙක්ව පන්න පිටින් සෝනකට තල්ලු කරන තවත් මිනිසෙක් නොවීමු. මේකට හිතන්න දෙයක් එකතු කරපු විනාඩි කීපයක් විතරයි. ආයෙත් මුණ ගැහෙනකල් මතු සම්බන්ධයි.